මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ 10 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන 2025 කිතුණු කලා උදානය 5 වන තරගාංශය චිත්‍ර අංශය. ඔබ තරග කළ යුතු ආකාරය 100% විනිශ්චය මණ්ඩලයේ තේරීමෙන් ලකුණු හිමිවේ. ඔබ තරග කළ යුතු පොදු මාතෘකාව කිතු දහමයි යහ දෙවියයි. මෙය සියලුම තරගාංශවලට පොදු මාතෘකාව වේ. බයිබලයේ ඉගැන්වීම් අනුව ජේසු ඉගැන්වූ දහම් කරුණු පිළිපැදීමෙන් හොඳ යහපත් සාර්ථක ජීවිතයකට ආධ්‍යාත්මික ගුණ වගාවකට එය යොදාගන්නේ කෙසේද? එනම් ජේසු ඉගැන්වූ දහම් කරුණු ලෙස සාමය, සමගිය, සමාව දීම, බැහැපත්කම, පාපය, වැරදි ප්‍රතික්ෂේප කිරීම, දසපනතේ කරුණු වැනි බයිබලයෙන් ඉගැන්වීම් කරුණු අපේ ජීවිතයට යොදා ගැනීමෙන් අපේත් අන් අයගේ ජීවිතය යහපත් වෙන විදිහ අඳින්න. ඔබට මාතෘකාව තේරීම සඳහා සහයක් අවශ්‍ය නම් ඉන්බොක්ස් අප අමතන්න. දෙමාපියනි, දරුවාට මාතෘකාව හොඳින් පැහැදිලි කර දෙන්න. පින්තූරයක් බලන් අඳිනවාට වඩා ඔවුන්ට ස්වයං නිර්මාණයක් කිරීම සඳහා ඉඩකඩ ලබා දෙන්න. චිත්‍රය සඳහා භාවිතා කරන කොළය A3 කොළයක් හෝ A4 කොළ දෙකක් එකට අලවා චිත්‍රය අඳින්න. පාට කිරීම සඳහා ඔබ කැමති අයුරු මාධ්‍යයක් භාවිතා කළ හැක. තරගය පැවැත්වෙන ස්ථානය කිතුණු අපේ දහම් පාසලේ තරග අංක 5 චිත්‍ර තරග ගෲප් එක තුළ තරගය පැවැත්වේ. මෙය තමුන් විසින් නිර්මාණය කරන ලද්දක් විය යුතුයි. ඔබගේ පහසුව තකා මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ අපගේ YouTube channel එක subscribe කරන්න. ඉහතින් දක්වන ලද WhatsApp නම්බර හරහා ඔබ විසින් චිත්‍ර අඳින වීඩියෝ එක එවන්න. ඔබගේ නිර්මාණය YouTube අප පළ කළ පසු එහි ලින්ක් එක ඔබේ තරග පෝස්ට් එකේ පළ කරන්න. තරගයේ මෙලෙස ඡායාරූප ගන්න. සම්පූර්ණ කළ ලද චිත්‍රය, තරගකරු සමග චිත්‍රය, චිත්‍රය අඳින අවස්ථාවේ වීඩියෝ එකක්, පැන්සලෙන් අඳින, පාට කරන සහ නිම කරන අවස්ථාවේ කෙටි වීඩියෝ තුල අන්තර්ගත කරන්න. නිම කරන ලද චිත්‍රය ලබා දී ඇති ලිපිනයට තැපැල් කර යුතු අතර එහි රිසිට් පත හෝ ඡායාරූපය අප වෙත එවිය යුතුයි. මෙම පියවර සම්පූර්ණ කළ අය සඳහා විශේෂ ලකුණක් හිමි වේ. චිත්‍රය මත ඉහළින් මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ 10 වන සංවත්සරය ලෙස සඳහන් කරන්න. චිත්‍රයේ ප්‍රධාන මාතෘකාව හැඟෙන ලෙස ඔබ නිරූපණය කරන මාතෘකාව සඳහන් කරන්න. සම්පූර්ණ කරන ලද චිත්‍රය පහත ලිපිනයට තැපැල් කරන්න. මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසල W.A. ශයනශ්‍රී බණ්ඩාර දහම් පාසල් සංවිධායකතුමිය ඩොම්බර 251 කෝපිවත්ත පාර යටියන මිනවන්ගොඩ. තරග අවසාන දිනයට පෙර ඔබේ සිතුවම ලැබෙන්නට සලස්වන්න. තැපැල් කළ පසු එම රිසිට් පත හෝ තැපැල් කරන විට තැපැල් කළ බව සනාථ කෙරෙන ඡායාරූපයක් අපට එවන්න. සම්පූර්ණ නම, වයස අනිවාර්යෙන් සඳහන් කරන්න. වයසට සාපේක්ෂව නිර්මාණයට ලකුණු හිමි වේ. පන්තිය, පාසල, මීසම සඳහන් කරන්න. කැමැති ප්‍රමාණයක් තරගයට ඉදිරිපත් කළ හැකි අතර තමන් විසින් එයට අංකයක් සහ පළ කළ දිනය සඳහන් කරන්න. වෙනත් අයෙකුගේ ගිණුමෙන් වුවද දරුවන්ට තම විස්තර සඳහන් කර මෙම තරගයට ඉදිරිපත් විය හැකි නිසි උපදෙස් පිළිපදින අයට වරප්‍රසාද ලකුණු හිමි වේ. මෙම තරගය 2025 12 වෙනි මාසේ 7 වන දින ආරම්භී 2026 දෙවැනි මාසේ 7 වන දින රාත්‍රී 12 දක්වා පැවැත්වේ. ආගම් වයස් භේදකින් තොරයි. නිර්මාණ සීමාවක් නැත. ඕනෑම කෙනෙක්ට අපගේ පේජ් එකට ලයික් කර සමාජිකත්වය ලබාගෙන මෙම තරගය සඳහා ඉදිරිපත් විය හැකියි. මෙම තරග පෝස්ට් එක යටින් ඔබේ තරග නිර්මාණ පළ කරන්න. මිතුරන් දැනුවත් කරන්න. හැකි තාක් ෂෙයා කරන්න. තරග අංක 5 චිත්‍ර අංශය යටතේ තරග වදින ඔබට මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ උණුසුම් සුභාශිංසන පිරිනමන අතර ඉහත තරග කොන්දේසි පිළිපදින ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු. ජේසු පිහිටයි ඔබ සැමට.